මං ඊයේ පෙරේදා හොරෝපතාන ප්‍රදේශයේ ධර්ම දේශනාවකට වැඩිය 3-4,000ක් විතර සෙනග. වැඩිපුර කවුද හිටියේ? වැඩිපුරම තිබ්බේ බයිසිකල්. ඒ කියන්නේ කවුද ඇවිල්ලා තියෙන්නේ? කොල්ලෝ. තරුණයෝ. තරුණියෝ මේක වැළඳ ගන්නව මොකක්ද? නූතන පරම්පරාව කොල්ල දෙලක් පියාඹනවා. හරි. ගෙසිවුරෙත් එක්ක. කොච්චරද කියනවා නම් බුදුහාමුදුරුවන්ගේ වටිනාකම ඒ ධර්මයේ තියෙන විශිෂ්ටත්වය තරුණ මහත්තුරු බොහොම මනවින් අහන කාලයක් පිළිපදින කාලයක්. මෙහෙම දේශනා කරන්න හේතුව තමයි මේක අපි වැළඳ ගන්නේ නැත්තම් කවුද වැළඳ ගන්න ඕනේ? මේ එක්කහුව වෙලා ඉන්න සියලු දෙනා හැබැයි ඉතින් ඒ වැළඳ ගැනීම වෙනුවෙන් අපි අප්‍රමාණ වෙහෙසක් දරන. දැන් මේ අම්මලා තාත්තලා හිතන්නේ අද මම මේ කියන කීවෙනි බණ වෙන්නද? අද මේ 4 වෙනි දේශනාව. මාධ්‍ය ආයතනක 3ක රෙකෝඩින් කරලා වැඩි. පස්සේ පටිගත කරන්න. හොඳ මම හිතන්නේ හෙට උදෙත් යනවා ජාතික රූපවාහිනිය 6:00ට. අපි වෙන මහන්සියට තරුණ පිරිසගේ ලොකු කැපවීමක් තියෙනවා. ඒ නිසා මං අනේක වාරයක් මේ ලෝකෙම ඉන්න තරුණයන්ට කියනවා මේ දහම පිටිපස්සේ පෙළ ගැහෙන්න. ධර්මය හොඳින් වැළඳ ගන්න. කවදාවත් ජීවිතේ වරදින්නේ නැහැ. මිම්මත්තට පසුතැවීම් නැති වෙයි. මිම්මත්තට කනගාටුවක් වෙන්න වෙන්නේ. මොකද බිනුතුනේ අපේ බුදුහාමුදුරුවෝ ගැන හිතන්නකෝ. දැන් බලන්න. දැන් මේ පන්සලේ පූජාව තියෙනව නේද හැමදාම? මේ ලෝකේ එකම වෙලාවට මම මේ කියන එක හොඳින් තේරුම් ගන්න ඕන. එකම වෙලාවට වේල් 2-3ක් ආහාර පාන වලින් පුද පූජා ලබන උත්තමයෙක් ඉන්නවා නම් ඒ කවුද? අපේ බුදුහාමුදුරුවෝ නෙමෙයිද? පිරිනිවන් පාලා දැන් අවුරුදු 2600ක් කිට්ටු වෙන්නත් වෙනවා. ඒ ලැබීමේ අඩුවක් තියනවද? ලෝකෙ පන්සල් කී පොලක මේක කරනවද? එක මිනිස්සෙක් වෙනුවෙන්. ඒ තියෙන පූජා විදිහ එක පාත්‍රයයිද තියන්නේ? එච්චර ගෞරවයකින් ලැබීම් තියන්නේ කාටද? මං අනිත් ආගම් වලට ගරහනව හැම නෙමෙයි. පිදුම් ලබනවා නම් කවුද? අපේ බුදුහාමුදුරුවෝ. අපි කවුද එතකොට? උන්වහන්සේගේ ශ්‍රාවකයෝ. දලදා මාලිගාවේ රුවන්වැලි සෑය සෝමාවතී රත්තරන් පාත්‍රවල රත්තරන් නෙළුම් මල් උඩ මෙහෙම ලැබීමක් තියෙන එකම ශාස්ත්‍රවරයා කවුද? අපේ භාග්‍යවතුන් වහන්සේ. මේක තරුණ මහත්තුරු තේරුම් ගන්න ඕන. අපි එහෙම ශාස්ත්‍රවරයන් වහන්සේ නමකගේ ගෝලයෝ. අපි ශ්‍රාවකයෝ. මන් දැන් දවස්
පෙරේදා සිංගප්පූරුවේ දේශනාවකට ගිහිල්ලා වැඩියා. චීන පන්සලකට වැඩියා. මෙව්වා කියනකොට අපේ අම්මලා තාත්තලා ලැජ්ජ වෙන්න ඕනේ. කොහොමද බුද්ධ පූජාව තියන්නේ? කොහොමද ගරු කරන්නේ? දැන් ඔය අපේ දළදා මාලිගාවේ කොහොමද? මරා ගන්න දරපෝලිමේ. අපේ අම්මලාට තාත්තලාට දාන ටික අරන් ගිහිල්ලා තියන්න ඕන දැන්. අපි හිතමුකෝ පාර දිහා බුදු පිළිමේ තියෙනවා මේ හරිය ටිකක් ඈත පොලිම. සම්මත් ජාතියකට මේ හරිය මේසයක් තිබ්බොත් ඔක තියලා පූජා කරනවද? බුදුහාරොන්ගේ අත උඩින්ම තියන්න ඕන. අර මිනිස්සු රං ආලේපිත ටයිල් අඩිය තියන්නේ ඇයි? බුදුහාමුදුරුවන්ට අගෞරවයක් වෙයි කියලා. රත්තරන් නෙළුම් මල්ලුඩ කවුරු හරි කියනවා නම් මේක බොරුවක්, පුද පූජා තියෙන එක මිත්‍යාවක්, ඕක බොරු වැඩක් කියලා අවුරුදු 2500කටත් වැඩියෙන් ওই බොරුව නඩත්තු කරන්න පුළුවන්. ඒක භාග්‍යවතුන් වහන්සේගේ ලැබීම පින්නතුනේ. ඒක උන්වහන්සේගේ පාරමිතා පුරපු එකේ අනුභවය. දැන් මේ අම්මලා තාත්තලා කොච්චර ගෙවල් වල බුද්ධ පූජාව තියෙනවද? තියන්නද? කොච්චර පහන තියනවද? එක පුද්ගලයෙක් වෙනුවෙන් එක වෙලාවෙම පහන් ලක්ෂ ගාණක් පත් වෙනවනේ පින්නතුනේ. කවුද? අපේ බුදුහාමුදුරුවෝ. බුද්ධ වත හොඳට කරන්න ඕන. ඒ වගේ භාග්‍යවත් මගේ ලෞතුරා තථාගත බුදුරජාණන් වහන්සේ එහෙම ලැබුණේ කොහොමද? දැන් ඔය අසංකේය වූ කල්ප ලක්ෂ 4ක්ම උන්වහන්සේ මොකද කෙරුවේ? දීපේක නෙමෙයිද කෙරුවේ? එච්චර හම්බෙන්න කොච්චර පෙරම් පුරන්නද? සංසාරේ කොච්චර දීලාද? ඒවා ඔය අපි දෙනවා වගේ එහෙම නෙමෙයි. අපි ඕන තරම් දෙනවා. හැබැයි අර දුන්නට අතාරින්නේ නැහැ. දෙන්න දීලා මොකද කරන්න ඕන? දැන් අපි හිතමුකෝ මේ පැතිවල නම් එහෙම නැතුව ඇති. මං කියන්නේ බොහෝ පැතිවල එහෙමයි. කවුරු හරි ඔය පන්සලේ උළුවස්සක් ගාවට ගෙනල්ලා දානවා අර ටිකක් මිල තියෙන පාපිස්සක් ගෙනල්ලා දානවා. අපි ගෙනල්ලා දැම්ම කියමු. සතියකින් විතර ඇවිල්ලා බලනකොට ඔක තිබ්බේ නැත්තම් මොකද හිතේ? ආන් අරක නැහැ කියලා කියනවා. දෙන්න දීලා මොකද කරන්න ඕන? ඒක දීලා අතෑරලා දාන්න. හාඳුරුන්ගෙන් එහෙම අහන්න එපා දීලා කියප එක අරක තියනවද කියලා. හාඳුරුලා ඉන්නේ බඩු පරිස්සම් කරන්නද පන්සල් වල? පින්නතුනේ දෙන එක ලේසි. මොකද කරන්න බැරි? අතාරින්න බෑනේ. දැන් අද ඔය කලර් ලයිට් එකක් ගාවින් ඉල්ල ගන්න මිනිස්සුෙකුට රුපියල් 50ක් දුන්නා කියමු. සුමානකින් විතර දකින්න මිනිස්සයා බාර් එකක් ගාවේ ඉන්නවා. අරක දීලා දැන් සතියක් විතර. මොකද්ද කියන්නේ? අපරාධය අරකට සල්ලි දුන්නේ කියනවා. කියන්නේ නැද්ද? ඒවා දෙන්න දීලා අතාරින්න. ජීවිතේ අප්‍රමාණ විදිහට අපි දෙනවා. ප්‍රශ්නේ මොකද්ද? දැන් හාඳුරුන්ට මේ දානේ ගේනව නේද? දැන් හෙට උදේ දානේ තියනවා නම් අද රැ නිින්ද යනවද නැහැ? දෙතුන් ගමනක්වත් ඇහැරෙනවනේ. හාඳුරුන්ට බලලා ඕනේව තමයි අරගෙන යන්නේ.
බැරි වෙලාවත් කියනකොට පන්සලේ හිටිය නැත්තම් මොකද මූණ දෙක වෙනවා. දෙන්න දීලා මොකද කරන්න ඕන? ඒවා දෙන්න අතාරින්න. ජීවිත භුක්තිය තියාගෙන දන් දෙන්න එපා. ජීවිත භුක්තිය තියාගෙන පින්කම් කරන්න එපා. මෙහෙම දේශනා කරන්න හේතුවක් තියෙනවා. මොකද්ද හේතුව? ඔය සරියුත් මහරහතන් වහන්සේගේ බොහෝම මිත්‍රයෙක් හිටියා. කවුද? ධනංජානි කියලා. මේ කාරණෙත් කියලා ඉන්න. මින් මතුවට කවදාවත් බොරුවට නම් බණ අහන්න එපා. මොකේද? වංචාවට බණ අහන්න එපා. ඇයි බොරුවට බණ අහන්න එපා කියන්නේ? වංචාවට බණ අහන්න එපා කියන්නේ? ඔයත් මේ වහගෙන ඉඳලා අපූර්වට මරු බණ ටික කියලා යනවා. අහන බණ පදයක් ගානේ මොකක්ද මතක් වෙන්න ඕන? මේක සසරට එක්කහුව වෙන්න ඕන පින්නතුනේ. මේක සසරට අනුමෝදන් වෙන්න ඕන. කරන කියන හැම දෙයක් සසර විමුක්තියට තියෙන්න ඕන. දැන් මේ බණ අහලා මොකද එහෙනම් අද කරන්න ඕන? මේ කියන ඒ වගේ මොකක් හරි ජීවිතේ අඩුපාඩුවක් තියෙනවා නම් හෙට ඉඳන් නොකර ඉන්න. හෙට ඉඳන් හොඳට ඉන්න. සත්පුරුෂෝ විදියට ජීවත් වෙන්න. ඔය නිවන් දකින්න ප්‍රාර්ථනා කරන්න. කරන හැම පින්කමක්ම එක්කහුව වෙන්න ඕන කොහාටද? වතුර බින්දුව බින්දුව පිරිලා වැටිලා නේද කලේ උතුරන්නේ? ඒ වාගේ මේක කවදා හරි ඉවරයක් වෙන්න ඕන පින්නතුනේ. කලේ පිරෙන්න ඕන. කවුදර දිවස්සත්ත වුන් අතරින් අග්‍රස්ථායක උනේ? අනුරුද්ධ මහරහතන් වහන්සේ. අනුරුද්ධ හාමුදුරුවෝ කල්ප ලක්ෂයකට කලින් ලෞතර බුදුරජාණන් වහන්සේ නමක් ඉදිරියේ උන්වහන්සේ අගතනතුරක් පිරිනමනවා දැකලා මම මේක කියන්න හේතුව තමයි හැම මොහොතෙම ප්‍රාර්ථනා කරන්න. ඒකට හේතුව කියලා ඉන්නවා. අද මං එනකොට නාරම් වලට ටිකක් මෙහායි අර අඩි 40 කන්ටේනර් එකක් ඉස්සර කරා බයිසිකලයක්. මං ඉතින් වැඩිපුර පාරේ ඉන්න කෙනානේ. ඉස්සර කරනකොට ඒ කන්ටේනර් එක පොඩ්ඩක් අර දකුණු පැත්තට ආවා. ඒ බයිසිකලේ වැටුණා කන්ටේනර් එක පැත්තට. ඒ මිනිස්යාගේ බයිසිකල් හැන්ඩල් එකේ මොනා හරි තිබ්බේ. අපි අර උයා ඉන්නකොට හදිස්සියට කඩේට යනව නේද මොනා හරි ගේන්න. අන් ඒ වගේ මොනා හරි තිබ්බේ. අර ඉක්මනට ගිහිල්ලා එන්නේ. අර හෙල්මට් එක තිබ්බ හින්දා ස්ලිප් වල ඔළුව පැත්තකට ගියා. වැලිමට වුණා ටයර් වලට. මං දැක්ක මස් දැල්ලක් විසික්කා වෙනවා වගේ ජොයින්ට් එක ගැලවිලා ගියා මං හිතන්නේ. කවුද හිතන්නේ? එක මොහොතක්වත් නාස්ති කරන්න එපා. ඒක දැක්කේ ටිකක් දවල් වෙලා. අද උදේ මං හිතුවේ කොල්ලා මැරුණා කියලා. ඒත් ඔය සෙඩ් එකක් පැත්තට ලොරියක් හරවනකොට කොල්ලා හැප්පෙන්න ගිහිල්ලා බයිසිකලේ කොහමද ලයිට් කණු ඔන්න මෙන්න තියලා කොල්ලා බයිසිකලේ නවත්ත ගත්තා. උදේ වැඩට යනවා මං හිතන්නේ. මම අද පාන්දර පිටත් උනේ.
මේවා හරි අවිනිශ්චිතයි. නිශ්චිත නැහැ. මේ ජීවිතේ දවසින් දවස කොහාටද ගෙවෙන්නේ? කොහාටද යන්නේ? ජරාවට නෙමෙයිද? එක්ක ව්‍යාධියට. එහෙම නැත්නම් මරණයට. ඉලක්කගත ගමනක් තියෙන්නේ. උපතත් එක්කම අනිත් පැත්තේ තියෙන ඉලක්කය මොකද්ද? මොකද්ද ඉලක්කය? මරණය. උප්පත්තියා සහේ වේදං මරණං ආගතං සදා. උපතත් එක්කම මේ මරණය නෝ. මේක කොයි වෙලේද කොයි මොහොතේද මොන විදිහටද කියන එකයි ගැටලුව. ඒ හින්දා සත්පුරුෂ දූ දරුවන්ට කියන්නේ, තරුණ මහත්තුරුන්ට කියන්නේ, මේ වගේ අවස්ථාවක් ආවම ඔය ජීවිතේ තඩබ්බරකම් වැඩි කල් තියෙනව නෙමෙයි. ජීවිතේ භද්‍ර යෞවනයක් තියෙනවා. ඒක විඳින්න ඕන. හැබැයි හැම එකකම ආස්වාදයේ විඳින්න මොකක් දැනගනද? ආදීනව දැනගන්න. ආස්වාදයේ විඳිමු. එලෙසම ආදීනව දැනගන්න ඕන. ඒ හින්දා හැම මොහොතෙම දකින වාරයක් පාසා ප්‍රාර්ථනා කරන්න. මගේ හිත කුසලයටම යොමු වෙන්න ඕනේ. මේ තෙරුවන් වැඩ ඉන්න පිම්බිමේ ඉඳන් අද අදිෂ්ඨාන කරන්න. මම මේ කියන මොහොතේ ඉඳන් අදිෂ්ඨාන කරන්න. මොකද්ද? හෙට ඉඳන් මගේ සිතෙන් මම මෙව දහස්වතාවකට වැඩියෙන් කියලා ඇති. කිසි කෙනෙකුට තෝ කියලාවත් කතා කරන්නේ නැහැ කියලා මතක් කරගන්න. හෙට ඉඳන් කිසි කෙනෙකුට කුණුහරුපයක් කියන්නේ නැහැ කියලා දැන් අදිෂ්ඨාන කරන්න. දැන් අදිෂ්ඨාන කරන්න. හෙට ඉඳන් කාගේවත් හිතක් රිද්දන්නේ නැහැ කියලා. ඒක දැන් කරන්න. අදිෂ්ඨාන කරනේ වගේ ප්‍රතිඵල ලැබෙන්නේ කවද්ද? අදිෂ්ඨාන කරනේ වගේ. පින්නතුනේ තරුණයෝ හැදෙනවා. ඊයේ අවුරුදු 20ක විතර කොල්ලෙක්කින් අම්මා කෙනෙක් කතා කරා. කතා කරලා කියනවා, හාමුදුරුවනේ බුදු බවත් වෙන්න ඕනේ. කොල්ලා තමයි දැන් තාත්තගේ රෙදි හොදන්නේ. කොල්ලමට වීඩියෝ කරලා එවලා තියෙනවා. කොල්ලා උදේට ගෙදර බුදුන් වඳිනවා. අම්මලා ඉඳලා තියෙන්නේ කොල්ලා අතෑරලා ගණ්ඩ දෙයක් නැතුව. කොල්ලා මම දැක්කා එක ප්‍රසිද්ධ මාධ්‍යයට දාලා තිබ්බා. කත්නෝරුවේ හාමුදුරුවන්ට පිං සිද්ධ වෙන්න මං අද ලස්සනට ඉන්නවා කියලා. එහෙම එක කොල්ලෙක් නෙමෙයි, ගොඩක් ඉන්නවා. මොකක්ද වෙන්න ඕනේ? දකින්න තන හිත යොමු වෙන්න ඕනේ. අය මම මේ වැරද්ද කරන්නේ. අය වචනකින්වත් අකුසලයක් කරන්නේ. වචනකින්වත් සසර දිග්ගස්ස ගන්නෙ නැහැ. වචනය වැරදෙන්න මොකද වෙන්නේ? අකුසල් පිරෙනවා. වචනය වැරදෙන්න සසර දිග්ගැස්සෙනවා. අනුරුද්ධ තරුණයා අර බුදුහාමුදුරුවෝ භික්ෂුන් වහන්සේ නමකට අගතනතුරක් පිරිනමනවා බලාගෙන ඉඳලා ඔය විදිහටම බණ අහන ගමන් අදිෂ්ඨානයක් කරනවා. මොකද්ද? සංසාරේ මටත් කවදා හරි බුදුරජාණන් වහන්සේ නමක් ඉදිරි මේ වාගේ තනතුරක් ගන්න හම්බෙන්න ඕන කියලා ප්‍රාර්ථනා කරනවා.
ප්‍රාර්ථනා කරලා බුදුහාමුදුරුවෝ ගාවට ඇවිත් වැඳලා ආරාධනාවක් කරනවා. බුදුහාමුදුරුවනේ හෙට මගේ ගෙදර දානෙට වඩින්න. හාමුදුරුවෝ කීයක් එක්කද බුදුහාමුදුරුවෝ දානෙට වඩින්නේ? පින්වත්නි, ලක්ෂයක් මහා සංඝරත්නය එක්ක දානෙට වඩිනවා. දන් දීලා අවසානයේ තරුණයා අහනවා බුදුහාමුදුරුවන්ගෙන්, මෙව ඉතින් කරන්න පුළුවන් තරුණයන්ට විතරයි. මම මේ කියන්නේ තරුණ මහත්තුරුන්ට. කසාද බැන්දට පස්සේ මේව කරන්න බෑ. ඊට පස්සේ ඉතින් අර වැල යන පැත්තට මැස්ස ගහනවා වගේ ඔය මරණකන් ජීවත් වෙන්න බලනවා මිසක් ආය පව්පින් ගැන නිච්චි නෑ මොකෝ. ආය සසරක් ගැන හිතන්න විදිහක් තියෙනවද? මේවා මුලින් හිතන්න ඕනේ. බුදුහාමුදුරුවන්ගෙන් අහනවා, බුදුහාමුදුරුවනේ මං ඊයේ ප්‍රාර්ථනාවක් කරා, ඒක ඉෂ්ට වෙයිද? බුදුහාමුදුරුවෝ මොකද කියන්නේ? ඔව්, මෙතෙන් පටන් කල්ප ලක්ෂයක් ඉක්මවූ තැන අනාගතයේ මතු බුදු වෙන ගෞතම සම්බුද්ධ ශාසනය තුල දිවස්සැත්තවුන් අතරින් අගතනතුරු ලබනවා කියනවා. නියත විවරණ දෙනවා. කල්ප කීයක්ද? පින්නත්නි, කල්ප ලක්ෂයක්. අපි දැන් පටන් අරන් තියෙන්නේ මේ වෙනකොට පෙරම් පුරන්න. අද ඉඳන් පටන් ගන්න.